අයිබෝවන් සදන් ෆෝට්‍රස් කුකින් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට රෙසිපි එකකට ගෙනාවේ සීනි සම්බෝල් එකක් හදා ගන්න ආකාරය. මේක විශේෂ සීනි සම්බෝලයක්. මේක හදාන්නේ අපි තෙල් බිඳුවක්වත් නැතුව. මෙතන තියෙනවා රතු ලුණු ග්‍රෑම් 750ක්. ඒක මම කපාගෙන තියෙනවා පොඩි පොඩි කෑලි වලට ලියාගෙන තියෙනවා. මේ තියෙන ද්‍රව්‍ය වලින් තමයි මම මේ සීනි සම්බෝල් එක හදන්නේ. ඇත්තටම මට මේ සීනි සම්බෝලය ඔයගලන්ට සිංහල අලුත් අවුරුද්දට පෙර ගේන්න බැරි වුණා. මොකද කිරිබත් එක කන්න පුළුවන් මේක සීනි සම්බෝල් එකක් නිසා. මම පස්සේ හරි ඔයගලන්ගේ ඊළඟ අවුරුද්දට හරි මේක හදා ගන්න පුළුවන් විදියට මම රෙකෝඩ් කරලා ඔයගලන්ට මේ දාන්නේ. ඉස්සරම අපි මැටි ඇතිලිය, ඒ කියන්නේ මේ සීනි සම්බෝලය හදන්න අපිට මැටි ඇතිලියක් අවශ්‍යයි. ඒකට මම දානවා මේ කුරුඳු පොත්තු, ඊට පස්සේ රම්පේ කරපිංච ටිකක්, එන්සල් කරාබුනේටි ටිකක්. එන්සල් ගන්නකොට කුඩු කරලා ගන්න එපා. මේ වගේ ටිකක් ඇටේ එළියට පනින විදියට තමයි මේක ගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා මේ තුන පහ තේ හැඳි එකක් මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි භාගයක් මම මේකට දානවා. ඒකම ගම්මිරිස් කුඩු, ඒ කියන්නේ භාගයට කොටපු ගම්මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් විතර මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා බැදපු මිරිස් මේ තේ හැඳි 4-5ක් විතර මේකට එකතු කර ගන්න ඕන. ඒ වගේම මේකට දා ගන්න ඕන උඹල කඩ ටිකක් වැඩිපුර කොටලා දා ගන්න. මම මෙතන ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ලුණු තේ හැඳි එකක් මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මෙතන රතු ලුණු ග්‍රෑම් 750ක් අරගෙන තියෙනවා. ඒක පොඩි දිග අතට කපාගෙන තියෙනවා. ඒ ටිකත් මේකට දාලා මේක අතින් පොඩ්ඩක් පොඩි කරගන්න ඕන. දැන් මේකට මම එකතු කර ගන්නවා සියඹල අනිවාර්යයෙන්ම මේ සීනි සම්බෝල් එකට දා ගන්න ඕන. මෙතන සියඹලට 10ක් 15ක් ඉස්මාරගෙන තියෙනවා. මේක මේ තේ හැඳි 4-5 මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කර ගන්න ඕන. මෙතන සීනි තියෙන. සීනි ටික දැම්ම දා ගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ ලුණු මෙතන අරගෙන තියෙනවා මේ පොල් කිරි කෝප 3ක් විතර. අපි ටික ලුණු ටික හොඳට මික්ස් කරලා ඉවර වෙලා ඊට පස්සේ පොල් කිරි ටික තව ටිකක් එකතු කරගන්න. ඒ කියන්නේ රතු ලුණු මට්ටමට වැඩිය උඩින් තමයි අපිට පොල් කිරි ටික තියෙන්න ඕන. මෙන්න මේ ප්‍රමාණයට පොල් කිරි ටික තියෙන්න ඕන. දැන් අපි මේක ලිපේ තියා ගන්නවා. ලිපේ තියලා මුලින් ගින්දර චුට්ටක් වැඩි කරලා ලිපේ තියා ගන්න ඕන. ඊට පස්සේ මේක හොඳට නටන්න ගත්තයින් පස්සේ මද ගින්දරේ අපි මේක උයා ගන්න ඕන. දැන් මෙන්න මේ වෙලාවේදී තමයි අපි සීනි එකතු කරගන්නේ. සීනි ඇඩි 4-5ක් විතර අපි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ඇඹුල් බලලා ලුණු මදි නම් ලුණු එකතු කරගන්න. සියඹල මදි නම් සියඹල ටිකක් එකතු කරගන්න. මිරිස් මදි නම් මිරිස් ටිකකුත් එකතු කරගන්න. මේ සියල්ල දාලා හොඳට කලවම් කරගෙන, ඒ කියන්නේ නිතර සැරින් සැරේට අඩිය අල්ලන්න නැති වෙන්න මේක හැඳි ගා පියනෙන් වහලා මේක විනාඩි 20ක් විතර අපි මද ගින්දරේ උයා ගන්න ඕන.
මේ විදිහට නිතර සැරින් සැරේට හැඳි ගගා මේ සීනි සම්බෝලේ හදා ගන්න ඕන. මේක දැන් අපේ අම්මලා අපි ඉන්න අපි පොඩි කාලේ එතකොට ගෙවල් වල නිතරම ෆ්‍රිජ් තිබුණේ නැහැ හැම ගෙදරකම. ඉතින් අපි අපේ අම්මා මේක හදලා දවස් 3-4ක් ඒ කියන්නේ ෆ්‍රිජ් එකක් වන් නැතුව දවස් 3-4ක් එළියේ තියලා සැරින් සැරේට රත් කරලා කනවා. මේක කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේක ඇත්තටම පාන් එක්ක ඒ වගේම කහ බතක් එක්ක ඒ වගේම කිරිබත් එක කන්න විශේෂිත මේ සීනි සම්බල් එක. දැන් මම සීනි සම්බෝලේ හදලා ඉවරයි. දැන් මේ විදිහට පොඩ්ඩක් හැඳි ගාලා මේක වහලා දවසක් විතර වගේ තියෙනකොට තමයි මේකේ හොඳට රසට මේක හැදිලා ලස්සන පාටට මේකේ තෙල් බැහැලා තියෙන්නේ. ඔගොල්ලෝ මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.